සදහම් චාරිකා මිහිඳු මහරහතන් වහන්සේ සිරිලක් දිවට වැඩමකොට මිස්සක පව්ව පාමුල වැඩ හිඳමින් සුමන සාමණේරයන් වහන්සේ විසින් කළ ආරාධනයෙන් රැස් වූ දෙවියන් උදෙසා සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කළා වූද අනුබුදු මිහිඳු මාහිමියන් දෙසන ලද චුල්ල හත්ති පදෝපම සූත්‍රය අසා දෙවන පෑතිස් රජු ඇතුළු 40,000ක පිරිසක් තෙරුවන් සරණ යමින් ලක්දිවෙහි බුදුසසුන පිහිටුවාලන්නට කරුණු යෙදුනා වූද උතුම් කරුණු යෙදුනා වූ උතුම් පොසොන් පුන් පොහොය යෙදෙන අද දිනයේදීත් පින් කැමති ඔබ සියල්ල ධම්මමා වරුසාවෙන් නිවා සනසාලනු පිණිස ගෙනෙනු ලබන පොසොන් පුන් පොහෝදා උදෑසන දම් දෙසුම අද දේශකයාණෝ සමස්ත ලංකා හෙළවිජය තරුණ සංවිධානයේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्दं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝති. වාසනාවන්ත කාරුණික සදැහැති බෞද්ධ පින්වතුනි, අද ඓතිහාසික පොසොන් පුර පසළොස්වක් පොහෝ දවස. මේ උතුම් වූ පොසොන් පුර පසළොස්වක් පොහෝ දවසේ සුපින්වත් ඔබ හැමදෙනාම ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ උතුම් වූ ධර්මස්කන්ධය තුලින් කෙටි ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාව. පින්වතුනි, අද දවස ලංකාවාසී බෞද්ධයන් වශයෙන් ජීවත් වන ඔබ අප හැමදෙනාටම අතිශය වැදගත් සුවිශේෂී පුරපසළොස්වක් පොහෝ දවසක්. අපි දන්නවා ලෝකයේ ජීවත් වන සෑම බෞද්ධයෙකුටම අතිශයින්ම වැදගත් පුරපසළොස්වක් පොහෝ දිනේ තමයි වෙසක් පුරපසළොස්වක් පොහෝ දිනේ කියලා කියන්නේ.
වෙසක් පොහොය දවස ලෝකයේ ජීවත්වන සෑම බෞද්ධයෙකුටම අතිශය වැදගත් පුරපසළොස්වක පොහෝ දිනේ බවට පත්වෙනවා වගේම ලංකාවාසී බෞද්ධ අපට තවත් අතිශය වැදගත් පුරපසළොස්වක් පොහෝ දිනයක් තමයි පොසොන් පුරපසළොස්වක් පොහෝ දවස. එකට හේතුව භාරතයෙහි පහළ වුණ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකා ද්වීපයට රැගෙන ඒම මහින්දාගමනයේ සිද්ධ වුණේ අද වගේ උතුම් වූ පුරපසළොස්වක් පොහෝ දවසකදී. අපේ රටේ දේවානම්පියතිස්ස මහරජතුමා රජකම් කරපු සමයේ ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසේ ඉන්දියාවේ සිට ධර්මාශෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය අනුග්‍රහය යටතේ රටවල් 9කට බුදුරජාණන් වහන්සේගේ ධර්මය බෙදා හරිද්දි මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුතණුවන් අපේ රටට ලංකාද්වීපයට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අරගෙන වැඩම කළේ අද වගේ උතුම් වූ පුරපසළොස්වක් පොහෝ දවසකදී. අපි දන්නවා අපේ ඉතිහාසයේ තුල සඳහන් වෙන විදිහට ප්‍රාග් බෞද්ධ යුගයේ බුදුදහම ලංකාවට හඳුන්වා දීමට පෙර සමයේ අපේ රටේ ජීවත් වන අපේ මුතුන් මිත්තන් කෙබඳු ආගමික සම්ප්‍රදායන්ද ඇදහුවේ කියලා. ගස්ගල් වලට වන්දනාමාන කරමින් ඉර හඳ තාරකා සුළඟ වැස්ස ආදී දේවල් දේවත්වයට ආරෝපණය කරලා එබඳු අජීවී වස්තු නුදෙසා පුද පූජාවන් පවත්වමින් වන්දනාමාන කරමින් තමයි කටයුතු කරලා තියෙන්නේ. නමුත් එබඳු පිරිසක් ශිෂ්ට සම්පන්න භාවයට පත්කරවීමෙහිලා අද වගේ උතුම් වූ දිනයක අතීතයේ සිද්ධ වුණ මහින්දාගමනයේ අතිශය වැදගත් සිදුවීමක් බවට පත්වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ රටට හඳුන්වා දුන්න මේ උතුම් වූ පුරපසළොස්වක් පොහෝ දවසේ සියත එප්පෙම් උදෑසන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඔබ හැම දෙනාම සදහැ සිතින් යුක්තව බලාපොරොත්තු වෙන සූදානම් වෙලා සිටින අවස්ථාව. එහෙමනම් අද දවසේදී සුපින්වත් ලොකු කුඩා තරුණ මහලු කිසිදු ભેදයකින් තොරව සෑම කෙනෙකුටම තමන්ගේ ජීවිත ගමන ගොඩනගා ගැනීමේදී අතිශය වැදගත් වන ධර්මකාරණාවක් මුල් කරගෙන අද දවසේදී මේ ධර්මානුශාසනාව ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, ධර්ම මාතෘකාවට ප්‍රවේශ වෙන්නට කලින් ධර්ම ශ්‍රවණය කරන ඔබට කොහොමද ඔබ ධර්මදේශනාව ශ්‍රවණය කළ යුත්තේ? කොහොම මේ ධර්මදේශනාව ශ්‍රවණය කළොත්ද මේ ධර්මදේශනාවේ ප්‍රතිඵලය ඔබට ලබන්නට හැකියාව ලැබෙන්නේ කියන කාරණාව පිළිබඳව පුංචියෙන් හෝ මතක් කිරීමක් සිද්ධ කරන්නට ඕන. බුදුහාමුදුරුව අපට කරන ලද අනුශාසනාව ඔබ හැමදෙනාම දන්නවා. සුනාත ධාරේත චරාත, මනවින් ශ්‍රවණය කරන්න, ශ්‍රවණය කරන ධර්මය මනසේ ධාරණය කරගන්න, ධාරණය කරගන්න ධර්ම කරුණු ප්‍රායෝගිකව තමන්ගේ ජීවිත ගමනට එකතු කරගන්න, ක්‍රියාත්මක කරන්න. මෙන්න මේ උපදේශය තමයි සුනාත ධාරේත චරාත කියන මෙන්න මේ වචන තුنين බුදුරජාණන් වහන්සේ අපට ලබා දීලා තියෙන්නේ. ඔබ මොහොතක් කල්පනා කරන්න, අපි ධර්මයට අනුව හැසිරෙන්නට උත්සාහ කරනවා නම් ඒ උත්සාහ කරන අවස්ථාවේදී අපි ධර්මයේ මොකක්ද කියලා දැනගෙන සිටින්නට ඕන. ධර්මය දැනගෙන තියෙන්නට ඕන, මතකයේ තියෙන්නට ඕන. එහෙම මතකයේ තියෙන්නට නම් අපි ධර්මයේ ශ්‍රවණය කරලා තිබිය යුතු වෙනවා. අපි ශ්‍රවණය කරත් වැඩක් නැහැ. ධර්මයේ මතකයේ තියාගන්නට, මනසේ ධාරණය කරගන්නට බැරි නම්, ධාරණය කරගත්තත් ධර්මය ප්‍රායෝගිකව අපේ ජීවිත ගමනට එකතු කරගන්නේ නැත්නම් ඒත් වැඩක් නැහැ. ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන්කමක් නැහැ. ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙමනම් ඔබට පැහැදිලි වෙනවා මෙන්න මේ සුනාත ධාරේත සහ චරාත කියන මෙන්න මේ වචන තුන තුල මනා සබඳතාවයක් ගොඩනැගිලා තියෙනවා. මේ වචන තුනෙන් අප
එකක් ක්‍රියාත්මක කළා කියලා අපට ධර්ම දේශනාවක නියම ප්‍රතිඵලය ලබන්නට බෑ. අපි ධර්මයේ ශ්‍රවණය කළත් ඒක මනසේ ධාරණය කරගන්නේ නැත්නම් ධාරණය කරගත්තත් ජීවිතයට එකතු කරගන්නේ නැත්නම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් වැඩක් නැහැ. එහෙමනම් ඔබ මෙන්න මේ බුද්ධ දේශනාවේ සුනාත ධාරේත චරාත කියන මෙන්න මේ ධර්ම කරුණු තුනේ අගය වටහාගෙන මේ කරුණු තුනට අනුගතව ධර්ම දේශනාව මනවින් ශ්‍රවණය කරන්න. එසේ ශ්‍රවණය කරන ඔබට මේ ධර්ම දේශනාවේ ධර්ම කරුණු ඔබේ මනස තුල ධාරණය කරගෙන තැන්පත් කරගෙන මේ ධර්මය ඔබේ ජීවිත ගමනට එකතු කරගන්නටත් ඒ තුලින් ඔබ හැම දිනාටම දෙලව ජීවිත ගමන අර්ථවත් කරගෙන අවසානයේදී පතන බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබේවායි කියන උතුම් ආශිර්වාදය පළමුවෙන්ම සිද්ධ කරනවා. පින්වතුනි, ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් මම මුලින් ගාථා පාඨයක් සඳහන් කරා. සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. ධම්මපදයේ සඳහන් වන ගාථා පාඨයක්. මෙන්න මේ ගාථා පාඨයේ පින්වතුනි සාමාන්‍ය සරල අර්ථය අදහස තමයි වෛර කරන වෛරී මිනිසුන් අතර අපි අවෛරීව ජීවත් වෙනවා. වෛරී මිනිසුන් අතර අපි අවෛරීව ජීවත් වන නිසා අපි සැපසේ සැනසille අපේ ජීවිතය ගත කරනවා. අපි සැනසille ජීවත් වෙනවා කියන මෙන්න මේ අදහස අර්ථය තමයි මේ ගාථාව තුළ ගැබ්බෙලා තියෙන්නේ. එහෙමනම් ඔබට මම අමුතුවෙන් සිහිපත් කළ යුතු වන්නේ නැහැ. පැහැදිලි කිරීමක් කළ යුතු වන්නේ නැහැ. මිනිසුන් හැටියට විශේෂයෙන්ම බෞද්ධයන් හැටියට බුද්ධිමතුන් හැටියට ජීවත් වන අපි දන්නවා අපේ හිතේ මෙන්න මේ වෛරය කියන ධර්මතාවය අකුසල ධර්මය අපේ හිතේ ගොඩ නැගෙනවා නම් අපේ හිතේ පවතිනවා නම් ඒ තුලින් අපට කිසිම දවසක සහනයක් සතුටක් සැනසෙල්ලක් ළඟා කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ වෛරය කියන අයහපත් ධර්මතාවය අපි කොයිතරම් විශාල විදිහට ගොඩනගා ගත්තත් කොයි විදිහට වර්ධනය කළත් පින්වතුනි කිසිම දවසක අපි වෛරය කොයිතරම් ගොඩනගා ගත්තත් ඒ තුලින් කිසිම යහපත් ප්‍රතිඵලයක් නම් අපට ලබන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. වෛරය කියන මෙන්න මේ අයහපත් ධර්මතාවයේ විශාල වන්නට වර්ධනය වෙන්න ඒ හරහා අපේ ජීවිතේ විනාශ වීම තමයි හැමදාමත් සිද්ධ වෙන්නේ. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ නහි වේරේන වේරානි වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. අවෛරයෙන්ම තමයි වෛරය සංසිඳෙන්නේ. ඒක නිසා මෙන්න මේ වෛරය කියන අයහපත් ධර්මතාවයේ දුර්වලතාවය පුළුවන් තරම් Tamanගේ ජීවිතය තුලින් ඈත් කරන්න. ටිකෙන් ටික අඩු කරලා මේ වෛරය කියන අයහපත් ධර්මතාවය අපේ මනසින් අපේ හිතෙන් අපි නැති කරලා දාන්නට ඕන, දුරස් කරලා හරින්නට ඕන. පින්වතුනි, වෛරය දුරු කරන ගමන් ඊට ප්‍රතිවිරුද්ධ ධර්මතාවය යහපත් ධර්මතාවය යහපත් පැත්ත තමයි මෛත්‍රිය කියන ධර්මතාවය. වෛරය දුරු කරලා මෛත්‍රිය කියන ගුණධර්මයේ වටිනාකම අගය හඳුනාගෙන මේ මෛත්‍රිය කියන ධර්මතාවයේ ප්‍රතිඵලය මනවින් වටහාගෙන මෛත්‍රිය කියන ධර්මතාවය අපේ ජීවිත ගමනට එකතු කරගන්නට අපි උත්සාහ කරන්නට ඕන. අපි ක්‍රියාත්මක වෙන්නට ඕන. පින්වතුනි, වෛරය තුලින් මිනිසාට ගෙන දෙන අයහපත් ප්‍රතිඵලයේ වගේම තමයි ඊට හාත්පසින්ම වෙනස් යහපත් ප්‍රතිඵල මිනිසාට ලබන්නට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ මෛත්‍රිය කියන උතුම් වූ ගුණධර්මය Tamanගේ ජීවිත ගමනට එකතු කර ගැනීම තුලින් අපි දන්නවා ධර්මදේශනාව අහන හැම කෙනෙක්ම Tamanගේ හදවතට තට්ටු කරලා බුද්ධිමත්ව නුවණින් විමසා බැලුවොත් ඔබ හැම කෙනෙකුටම අනිවාර්යයෙන්ම මේ ආත්මයේත් මේ බණ ටික අහන වෙලාවෙත් ඔබේ හිතේ යම්කිසි කලකිරීමක් යම්කිසි අමනාප ගතියකින් ඔබ කටයුතු කරන යම්කිසි පුද්ගලයෙක් අනිවාර්යයෙන් ඔබ හැම කෙනෙකුටම ඉන්නවා. ඒක බොහෝ විට ගිහි පැවිදි බාල මහලු උගත් නූගත් දුප්පත් පොහොසත් කිසිදු භේදයකින් තොරව පෘථග්ජන අපි හැමෝටම පොදු
කාරණාවක් දුර්වලතාවයක් තමයි මෙන්න මේ වෛරය කියන කාරණාව. එමනම් ඔබ ගැන කල්පනා කරලා බලුවොත් ඔබ දන්නවා මේ වෙනකොට ඔබ කාටද වෛර කරන්නේ? ඔබ අමනාපයෙන් කටයුතු කරන්නේ කා එක්කද? හිත නොහොඳකම් අමනාපකම් තියාගෙන ඔබ කටයුතු කරන්නේ කවුරු එක්කද කියලා ඔබේ හිත අන් හැම කෙනෙකුටම වඩා හොඳින් දන්නවා. එහෙම දන්නවනම් ඔබ දැන් කල්පනා කරලා බලන්න ඒ පුද්ගලයාත් එක්ක ඔබ හිත අමනාපකමක් තියාගෙන මේ වෙනකොට ඉන්නවා. හැබැයි ඒ තුලින් ඔබට යහපත් ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවද? ඒ තුලින් ඔබට යහපත් ප්‍රතිඵලයක් කවදාවත් ඔය තුලින් ලබන්නට පුළුවන්ද? ඔබ වෛර කරන්නට අර පුද්ගලයාත් ඔබට විරුද්ධව නැගී සිටිනවා මිසක් ඔබ විනාශ කරන්නට උත්සාහ කරනවා මිසක් ඔබට යහපතක් කරන්නට හෝ ඔබේ යහපත වෙනුවෙන් යමක් කරන්නට ඔහු උත්සාහ කරන්නෙත් නැහැ. ඒ තුලින් අපට කිසිම යහපත් ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. එහෙමනම් මෙන්න මේ වෛරය කියන දුර්වලතාවය ගැන පින්වතුනි අපි බුද්ධිමත්ව කල්පනා කරන්නට ඕන. අපි සාර්ථක මිනිසෙක් නම් නියම බෞද්ධයෙක් නම් පින්වතුනි නිහතමානී කියන මෙන්න මේ ගුණධර්මය නිහතමානීත්වයේ නැමැති ධර්මතාවය අපේ ජීවිතයට එකතු කරගෙන අපි උත්සාහ කරන්නට ඕන අපට වෛර කරන සමහර විට අපේ දුර්වලතාවයක් නිසා වෙන්නට පුළුවන් අපට වෛර කරන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් අපේ අතෙන් වැරද්දක් වෙලා තියෙනවා නම් ගිහිල්ලා හමු වෙලා අපි කතා කරන්නට ඕන. කතා කරලා මගේ අතින් මෙන්න මේ විදිහේ වැරද්දක් සිද්ධ වුණා. මට ඒකට සබා වෙන්න. එමත් නැත්නම් අනිත් කෙනාගෙන් නම් අපට වරද වුණේ. අපි නිහතමානීව ගිහිල්ලා අර වෛර කරන පුද්ගලයාත් එක්ක සුහදශීලීව කතා කරන්න ඕන. කතා කරලා මිත්‍රය මෙන්න මේ විදිහේ දෙයක් තමයි එදා සිද්ධ වුණේ. ඔබ මෙන්න මේ පසුබිමක් තුල හිටපු නිසා තමයි ඔබ එදා මේ විදිහට කතා කළේ. මගේ හිතේ ඔබ ගැන කිසිම තරහක් වෛරයක් නැහැ. අපි වෛරේ තියාගෙන හිටියට අපට ලැබෙන ප්‍රතිඵලයක් නැහැ. ඒක නිසා අපි දෙන්න මේ වැරද්ද හදාගමු. නිවැරදි කරගමු කියලා අපි සුහදශීලීව නිහතමානීව වෛර කරන අයත් එක්ක කතා බහ කරලා අපි වෛරේ පරාජයට පත් කරන්නට කටයුතු කරනවා නම් පින්වතුනි අන්න එතනදී අපට ලොකු සැනසෙල්ලක් ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන්කම තියෙනවා. එම කටයුතු කරන පුද්ගලයා තමයි බුද්ධිමතා කියලා කියන්නේ. නිවැරදි බෞද්ධයාගේ ස්වභාවය පින්වතුනි මෙන්න මේක තමයි. වෛරේ පරාජයට පත් කරලා වෛරය මෛත්‍රිය තුලින් ජයගැනීමේ හැකියාව තියෙනවා නිවැරදි බෞද්ධයාට. තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාස්ත්‍රූවරයා බවට පත් කරවාගත් නියම බෞද්ධයාට පුළුවන්කම තියෙනවා වෛරයේ පරාජයට පත් කරන්නට මෛත්‍රිය කියන ගුණධර්මය තුලින්. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ සංසාරයේ පුරාවට ලෞතුරා බුදු පදවිය ප්‍රාර්ථනා කරගෙන පාරමී දහම් සම්පූර්ණ කරද්දී උන්වහන්සේ මේ දස පාරමිතාවන් අතර තවත් එක්තරා සුවිශේෂී පාරමිතාවක් හැටියට මෛත්‍රිය පූර්ණේ කිරීම සිද්ධ කරලා තියෙනවා. අපි දන්නවා සසර ජීවිතයේ පුරාවට බුදුරජාණන් වහන්සේව විනාශ කරන්නට විවිධාකාරයේ පුද්ගලයන් විවිධ උත්සාහයන් අරගත්තා. අපි දන්නවා ජාතක කතා සාහිත්‍යය තුල ආත්ම බොහෝ ප්‍රමාණයක් තුලදී දේවදත්ත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේව බෝසත් වරයෙක් හැටියට ජීවත් වෙනකොට විනාශ කරන්න මරලා දාන්න කොයි තරම්නම් උත්සාහයන් අරගෙන තියෙනවද? කොයි තරම් ජීවිත විනාශ කළාද බෝසතාණන් වහන්සේගේ විවිධාත්ම භාවයන් වලදී. නමුත් තමන්ට කොයි තරම් විනාශයක් සිද්ධ කළත් බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක තමන්ට විරුද්ධව කටයුතු කරන පුද්ගලයාට වෛර කිරීමක් සිද්ධ කළේ නැහැ. අපි දන්නවා චින්චමානවිකාව බුදුරජාණන් වහන්සේ විශාල පිරිසක් වට කරගෙන ධර්මදේශනාවක් කරනකොට ඒ මැදට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය කරනවා. ඔබ ආද මෙතනට ඇවිල්ලා මේ විදිහට බණ කියනවා. මගේ කුසේ ඉන්න දරුවා බලන්නේ කවුද? දරුවගේ බාරකාරයා ඔබයි. දරුවා ගැන බලන්නේ නැද්ද කියලා ඇය බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ එබඳු අවස්ථාවකත් වෛරය ගොඩනගන්නේ නැතිව වෛර කරන්නේ කෝප වෙන්නේ නැතිව උන්වහන්සේ මෛත්‍රී සිතින් යුක්තව කටයුතු කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේව මරා දමන්නට උත්සාහ කළ වූ දේවදත්ත හාමුදුරුවන්
ගල් පෙරලලා ඒ වගේම දුනුවායන් යොදවලා නාලාගිරියතාවෙවලා විවිධ ක්‍රමවේද ඔස්සේ බුදුහාමුදුරුවන්ව මරා දමන්නට උත්සාහ කරනවා. නමුත් කිසිම දවසක දේවදත්ත එසේ කටයුතු කළත් බුදුරජාණන් වහන්සේ කටයුතු කළේ නැහැ. පින්වතුනි මේක තමයි නියම බුද්ධිමතෙකුගේ ධර්මය අවබෝධ කරගත්ත නියම තැනැත්තෙකුගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ තමන්ව මරන්නට පැමිණි දේවදත්ත එවගේම නාලාගිරි අංගුලිමාල එවගේ උන්වහන්සේට නිග්‍රහ කරපු චිංචමානවිකාව ආදී මේ බුදුහාමුදුරුවන්ට විරුද්ධව කටයුතු කළ හැම කෙනෙකුටම බුදුරජාණන් වහන්සේ වෛරය නෙවෙයි දැක්කුවේ හැමදාම මෛත්‍රී කරන එකම තමයි සිද්ධ කළේ. මෛත්‍රී ධර්මතාවයම තමයි වර්ධනය කළේ. පින්වතුනි බුදුහාමුදුරුව ගැන සඳහන් වෙන්නේ කොහොමද? බුදුහාමුදුරුවන්ගේ මේ මෛත්‍රී කරුණාව කියන ධර්මතාවය ගැන සිදුහත් කුමාරයා හැටියට ඉන්න කාලේ තමන්ගේ පුතු රාහුල කුමාරයාටත් තමන්ව මරන්නට පැමිණි දේවදත්ත අංගුලිමාල නාලාගිරියාදී මේ හැම කෙනාටම බුදුරජාණන් වහන්සේ එක හා සමාන කරුණාව දක්වලා තියෙන්නේ. එක හා සමානව ඒ හැම දෙනාටම මෛත්‍රිය වඩලා තියෙන්නේ. පින්වතුනි අන්න ඒක තමයි මෛත්‍රී වඩන පුද්ගලයාගේ විශේෂත්වය. කිසිම බෙහෙදයකින් තොරව අපි දන්නවා අපි පුංචි කාලේ මෛත්‍රී භාවනාව ඉරිද දහම් පාසලේදීත් පුංචි කාලේ පාසලේදීත් උදේ වඩන වෙලාවේ කොහොමද අපි කියන්නේ? මට වෛර කරන අය සුවපත් වේවා. මගේ මිතුරන් සුවපත් වේවා. ඒ වගේම මැදහත් සත්වයොත් සුවපත් වේවා. මගේ මිතුරන් ඒ වගේම මට වෛර කරන අය මේ දෙපාර්ශවයටම අපි මෛත්‍රිය වඩනවා. ඒ හැම කෙනෙක්ම සුවපත් භාවයටපත් වේවා. අවසානයේ මැදහත් සත්වයොත් සුවපත් වේවා කියලා පින්වතුනි අපි මේ විදිහට අපිට වෛර කරන අයටත් අපට මෛත්‍රිය වඩන අයටත් මැදහත්ව කටයුතු කරන කියන්නේ මේ ලෝකයේ සියලුම සත්වයන්ට අපි පොදුවේ මෛත්‍රිය වඩන්නට තමයි පොඩි කාලේ පුරුදු වුනේ. එමනම් මෙන්න මේ පුංචි කාලේ අපි පුරුදු කරපු ධර්මතාවය ප්‍රායෝගිකව අපේ ජීවිත ගමනට අපි ක්‍රමක්‍රමයෙන් වයසෙන් මුහුකුරා යනකොට ඇතිකර ගන්නවා නම් අපේ ජීවිතයේ සාර්ථකත්වයට ඒ මනා පිටිවහලක් වෙනවා. මෛත්‍රිය ගැන කතා කරනකොට මෛත්‍රී ආනිසංස 11ක් පිළිබඳව මෙත්තානිසංස සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ බොහොම අපූර්වට බොහොම ලස්සනට සඳහන් කරලා තියෙනවා. ඔබ දන්නවා ගාථා පාඨය සුඛං සුපති සුඛං පටිබුජ්ජති න පාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතා රක්칸ති යනාදී වශයෙන් දිගින් දිගට මේ මෛත්‍රී කරන පුද්ගලයාට මෛත්‍රිය පූර්ණය කිරීම තුලින් ලබන්නට පුළුවන් සුවිශේෂී ආනිසංස 11ක් ගැන සඳහන් කරලා තියෙනවා. මොනවද ඒ 11? මෛත්‍රී වඩන පුද්ගලයාට කිසිදු අපහසුතාවයකින් තොරව රාත්‍රී කාලේ ඕනම අවස්ථාවකදී සුවසේ නින්දට යන්නට පුළුවන්කම තියෙනවා. සුවසේ නිදා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දෙවනි කාරණාව තමයි සුවසේ නින්දට වැටෙන පුද්ගලයාට මෛත්‍රී ප්‍රතිඵලයක් හැටියට සුවසේ පිබිදෙන්නටත් හැකියාව ලැබෙනවා. තුන්වෙනි ප්‍රතිඵලය තමයි සුවසේ නින්දට යන පුද්ගලයාට සුවසේ අවදි වෙනතෙක් කිසිම දවසක දරුණු නපුරු භයානක සිහින දකින්නට ලැබෙන්නේ නැහැ. ඒක තුන්වෙනි කාරණාව. තුන්වෙනි ප්‍රතිඵලය. හතරවෙනි ප්‍රතිඵලය තමයි කා අතරත් විශේෂයෙන්ම මිනිසුන් අතර ප්‍රියජනක පුද්ගලයෙක් මිනිසා විසින් ඔහු ප්‍රිය කරන තත්වයට ප්‍රිය කරන ස්වභාවයට පත් වෙනවා. ඒක හතරවෙනි කාරණාව. පස්වෙනි කාරණාව තමයි අමනුස්සානං අමනුස්සයන් එමත් නැත්නම් තිරිසන් යක්ෂ ප්‍රේතාදී අමනුස්සයන් විසින් මේ මෛත්‍රී වඩන පුද්ගලයාව ප්‍රිය කරනවා. හයවෙනි කාරණාව තමයි දෙවියන්ගේ ආරක්ෂාව ඇල්ම බැල්ම රැකවරණ ලබන්නට පුළුවන්කම ලැබෙනවා. හත්වෙනි කාරණාව ගිනි වස විස අවියායුධ ආදියෙන් විපතට කිසිම දවසක පත්වෙන්නේ නැහැ. කිසිවෙකුට ගිනි වස විස ආයුධාදියෙන් මෛත්‍රී වඩන පුද්ගලයාව විනාශ කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපි දන්නවා බුදුහාමුදුරුවන්ව මරන්නට
විවිධාකාරයෙන් උත්සාහ කළා. නමුත් බුදුරජාණන් වහන්සේව විනාශ කරන්නට ලැබුණේ නැහැ. මෙන්න මේ මෛත්‍රී ගුණධර්මය නිසා. මේ මෛත්‍රී 8 වෙනි ප්‍රතිඵලය තමයි කවර ප්‍රශ්නයකදී වුණත් හිත කලබලකාරී බවට පත් කරගන්නේ නැතිව තැන්පත්ව අපක්ෂපාතීව තීරණ ගැනීමට හැකියාව ලැබෙනවා. 9 වෙනි ප්‍රතිඵලය තමයි සිත තුළ ඉරිසියාව කුහක ආදී දුර්වලතාවයන් නැති මුහුණේ අවංක අව්‍යාජ දුටුවන්ගේ සිත් සතන් පහදවන ස්වභාවයක් නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඒ වගේම 10 වෙනි ප්‍රතිඵලය තමයි කිසිදු වද වේදනාවකින් තොරව වරු ගණන් දින ගණන් පණ ඇදීමකින් තොරව තමා ජීවත්වන කාලෙ කරගත්ත යහපත් කුසල කර්මයක් මෙනෙහි කරමින්ම අවසන් හුස්ම පොද හෙලන්නට අවසන් හුස්ම ටික හෙලන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි 11 වෙනි නැත්නම් අවසාන ප්‍රතිඵලය තමයි මරණයෙන් පසුව ලබන්නා වූ ඊළඟ ආත්ම භාවය ස්ථිර වශයෙන්ම දිව්‍ය ලෝකාදී සුගති ස්ථානයක උත්පත්තිය ලබන්නට මෙන්න මේ මෛත්‍රිය වඩන පුද්ගලයාට හැකියාව ලැබෙනවා. එහෙමනම් මෙන්න මේ අවසාන ප්‍රතිඵලයේ ඇතුළු මේ ප්‍රතිඵල 11 ගැන කල්පනා කරලා බලන්න පිංගොතුනි, මෛත්‍රී කියන ගුණධර්මය අපි අපේ ජීවිත ගමනට හුරු කර ගැනීම තුළින් අපට කොයිතරම්නම් වටිනා ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම ලැබෙනවද? මේ ප්‍රතිඵල ලබාගත් තැනැත්තන් පිළිබඳව අපේ බෞද්ධ සාහිත්‍යයේ විවිධ අවස්ථාවන් වල අපූර්වට සඳහන් වෙලා තියෙනවා. මම බොහොම කෙටියෙන් පුංචි නිදර්ශනයකින් පැහැදිලි කරන්නම්. මෙන්න මේ මෛත්‍රිය වඩන පුද්ගලයාට සැබෑවටම මෛත්‍රිය වැඩිම තුලින් කොයි ආකාරයෙන්ද ප්‍රතිඵල ලබන්නට පුළුවන් වෙන්නේ? වෛරය දුරු කරලා ඊට ප්‍රතිවිරුද්ධ යහපත් ධර්මතාවයේ මෛත්‍රිය වඩන කෙනාට මෛත්‍රිය තුලින් වෛරය දුරු කිරීම තුලින් ලබන්නට පුළුවන් ප්‍රතිඵල මොනවද? පින්වතුනි, විසුද්ධි මාර්ගයේ මෛත්‍රිය කියන ධර්මතාවයේ විග්‍රහ කරන තැන සඳහන් වෙනවා පුංචි කතාවක්. විසාක කියලා උපාසක මහත්මයෙක් පිළිබඳව. මෙතුමා ජීවත් වෙලා තියෙන අපේ රටේ නෙවෙයි, ඉන්දියාවේ පැලලුප් නුවර. මෙතුමාගේ ජීවනෝපාය තමයි වාණිජ කටයුතු, වෙළඳාම් කටයුතු සිදු කිරීම. පින්වතුනි, මොහු වෙළඳාම් කටයුතු කරන්නේ පැලලුප් නුවර. මොහු වෙළඳාම් කටයුතු කරන්නේ කොහොමද? සඳහන් වෙනවා දහස් ගණනක් ගැල්වලට විදේශ රටවලින් ගෙනාපු භාණ්ඩ පුරවලා ඉන්දියාව පුරා තැනින් තැන කරත්ත මාර්ගයෙන් Tamanගේ යටත් සේවකයින් මාර්ගයෙන් බෙදා හැරීම සිද්ධ කරනවා. මාස ගණනක් තිස්සේ විවිධ ප්‍රදේශයන් වල ඒ ගැල් හරහා වෙළඳාම් කරන මොහු ඉන් පසුව ඒ ගැල් නැවත පැලලුප් නුවරට එනකොට ගම්දනව්වල තියෙන කුළුබඩු ආදී විවිධ වෙළඳ ද්‍රව්‍ය ඒ ගම්වලින් පැලලුප් නුවරට අරගෙන ඇවිල්ලා නැවත විදේශ රටවල් වලින් පැමිණි වෙළඳුන් හරහා විදේශ රටවල් වලට ප්‍රවාහනය කිරීම සිද්ධ කරනවා. පින්වතුනි, ඒ විතරක් නෙවෙයි, මේ විදිහට වෙළඳාම් කරන මෙන්න මේ විසාක ව්‍යාපාරිකයා උපාසක තැනැත්තා ඒ වෙනකොට පැලලුප් නුවර හිටපු ධනපති ව්‍යාපාරිකයන් අතර ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක්. හැබැයි මොහු ධනපතියෙක් විතරක් නෙවෙයි පින්වතුනි, ධානපතියෙක් හැටියට තමයි සඳහන් වෙන්නේ. පින්වතුනි, මෙන්න මේ විසාක කියන පුද්ගලයා Tamanගේ වෙළඳ සැලට පැමිණෙන විදේශ රටවල් වල වෙළඳුන්ට, ඒ වගේම Tamanගේ රටේ විවිධ ප්‍රදේශවල ඉඳලා Taman ළඟට පැමිණෙන හැම දෙනාටම මෛත්‍රී සහගත සිතින් යුක්තව කටයුතු කරලා තියෙනවා. හැම කෙනා එක්කම කිසිදු උඩඟුකමකින් තොරව නිහතමානීව සුහදශීලීව කතා බහ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මොහු Tamanගේ ආයතනයට වෙළඳ සැලට ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල ඉඳලා Tamanගේ දුක් ගැනවිලි කියාගෙන හඬා වැළපෙමින් පැමිණෙන අසරණ මිනිසුන්ට පින්වතුනි, Taman වෙහෙස මහන්සි වෙලා උපයන ධනයෙන් විවිධාකාරයෙන් උදව් උපකාර සිද්ධ කරලා තියෙනවා. සමහර අය Tamanගේ ලෙඩ රෝග කියාගෙන, සමහර අය Tamanගේ ආහාරයට යමක් නොමැති බව කියාගෙන, Tamanගේ දරුවන්ගේ අඩුපාඩුකම්, ඇඳුම් පැළඳුම් මේ ආදී විවිධ අසරණකම් අඳෝනා කියාගෙන මේ වෙළඳ සැලට එන අයට විසාක උපාසක මෛත්‍රී සිතින් යුක්තව සංග්‍රහ කරනවා. මොහු දවසට වතාවක් පැලලුප් නුවර අශෝකාරාමයට යනවා. ඒ අසල තිබුණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයට යනවා. ඒ විතරක් නෙවෙයි, නිතිපතා අසරණ මිනිසුන් වෙනුවෙන් Tamanගේ ධනෙ පරිත්‍යාග කරනවා.
පිංගුතුනි මෙහෙම මෛත්‍රී සහගත සිතින් යුක්තව කටයුතු කරන වෙන්න මේ පුද්ගලයා විසාක උපාසක තැනැත්තා එක දවසක් තමන්ගේ දරුවන් මොහොට දරුවෝ 4 දෙනයි මේ වෙනකොට දරුවෝ 4 දෙනා විවාහ වෙලා ඒ අනුව 8 දෙනයි මෙන්න මේ දරුවෝ 8 දෙනත් තමන්ගේ භාර්යාවත් තමන්ගේ 55 වෙනි උපන්දිනේ දවසේ ගෙදරට එකතු කරගන්නවා. එකතු කරගෙන රාත්‍රී ආහාර වේලක් පිළියෙල කරලා රාත්‍රී ආහාර වේල අනුභව කරලා අවසන් වුණාට පස්සේ විසාක උපාසක තමන්ගේ දරුවන් සහ බිරිඳ ආමන්ත්‍රණය කරනවා. කොහොමද? දරුවනි, අද මගේ 55 වෙනි උපන්දිනය. මම අද විශේෂ පණිවිඩයක් දැනුම් දෙන්න තමයි ඔබලාව මේ විදිහට කැඳෙව්වේ. ඒ තමයි මේ වෙනකොට මා සතුව 50 කෝටියක ධනයක් තියෙනවා. ගේ දොර වතු පිටි ආදී ඉඩකඩම් ආදීන් තොරව මුදලින් විතරක් 50 කෝටියක් තියෙනවා. දරුවනි, මේ 50 කෝටියක ධනය මම ඔබලාට බෙදා දෙන්නට තීරණය කළා. මේ 50 කෝටියෙන් මම කෝටි 10ක් ඔබේ මෑණියන්ට බෙදා දෙනවා. ඉතුරු කෝටි 40 කෝටි 10 බැගින් ඔබලාගේ පවුල් 4 තුල සමසේ මම බෙදා දෙනවා. ඒ වගේම මගේ ගේ දොර වතු පිටි ඉඩකඩම් ආදියත් අද පටන් මම ඔබලාට පවරලා දෙනවා. මගේ වෙළඳ ආයතනයත් මම ඔබලාට පවරනවා. පුතේ, මේ වගේ ඔබලා අයිතිකාරයන් බවට පත් වුණාට පස්සේ අද පටන් ඔබලා කටයුතු කරන්නට ඕන මම කටයුතු කරපු විදිහටම තමයි. කොහොමද? ඔබලා මේ වගේ බාරකාරයන් බවට පත් වුණාට පස්සේ අනාගතයේ විවිධ අසරණ මිනිස්සු Tamanගේ දුක් අඳුනා කියාගෙන හඬා වැළපෙමින් ඔබලා ළඟට ඇවිල්ලා උදව් උපකාර ඉල්ලයි. ඒ වෙලාවට ඔබලා කාර්යබහුලයි කියලා, ඔබලාට වෙන වැඩ කටයුතු තියෙනවා කියලා ඒ මිනිසුන්ව නොසලකා හරින්න ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ මිනිස්සු Tamanගේ අසරණකම කියන්නට වෙන කෙනෙක් නැති හින්දායි අපි ළඟට එන්නේ. ඒ වෙලාවට දුවේ පුතේ, නුඹලා දුක් විඳලා හම්බ කරන ධනයෙන් පුළුවන් විදිහට උදව් කරන්න. ඒ වගේම භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේට සිව්පසේ පරිත්‍යාග කරන්න. අශෝකාරාමයට ගිහිල්ලා අපේ හාමුදුරුවරු බැහැදකලා අවවාද අනුශාසනාවන් ලබා ගන්න. ධර්මානුකූලව ජීවත් වෙන්න. හැම දිනාටම මෛත්‍රිය වඩන්න. මෙහෙම උපදෙස් දීලා විසාක කියනවා, පුතේ මම හෙට විශේෂ තීරණයක් ගත්තා. මම තව ටික දවසකින් මේ රටෙන් පිටත් වෙලා යනවා ධර්මද්වීපයට. ධර්මද්වීපය කියලා මම සඳහන් කළේ අපේ රටට අල්ලපු කුඩා රාජ්‍ය සමීප රාජ්‍ය ශ්‍රී ලංකාද්වීපය. බොහොම ධාර්මික රටක්. කසාවතින් මුළු රටම බැබලෙනවා. මම තීරණය කළා මේ වස්තු සම්පත් ඔබලට පවරලා දීලා ඒ රටට ගිහිල්ලා මගේ ජීවිතයේ අවසාන කාලේ මම තව අවුරුදු 4-5ක් ජීවත් වෙයි. ඒ කාලේ පැවිදි භාවයට පත් වෙලා භික්ෂුවක් හැටියට ජීවත් වෙන්නට තීරණය කළා. මේ තියෙන්නේ මට අපේ අශෝකාරාමේ නායක හාමුදුරුවෝ දුන්න සංදේශය. මේකේ මං ගැන විස්තර තියෙනවා. මේ සංදේශයේ මම අනුරාධපුරයට ගිහිල්ලා අනුරාධපුරයේ මහා නායක හාමුදුරුවන්ට බාර දුන්නම මට ඉක්මනින් පැවිදි භාවය ලබා දෙයි කියලා අපේ අශෝකාරාමේ නායක හාමුදුරුවෝ කිව්වා. ලිපියක් ඉදිරිපත් කරලා මොහු තව දවස් 3-4ක් ගෙදර ඉන්නවා. දවස් 4කින් 5කින් මොහු Tamanගේ නිවසෙන් පිටත් වෙලා එනවා කාවේරි පටුනට. කාවේරි පටුනට එන්නේ කහවණු කිහිපයක් අතේ තියාගෙන මග වියදමට. මොහු ලංකාවට එන අදහසින් කාවේරි පටුනට ආවත් මාසයක් යනකම් ලංකාවට පැමිණෙන නැවක් මොහුට හමු වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ වෙනකොට සුලිකුණාටු ආදී වර්ෂාවාදී ඇති වෙලා තිබුණා. මේ විසාක උපාසක තැනැත්තා කොයිතරම් දක්ෂ ව්‍යාපාරිකයෙක්ද කියනවනම් පින්වතුනි, කාවේරි පටුනට වෙලා නැවක් එනකම් මාසයක් මොහු බලාගෙන ඉන්නවා. ඒ මාසය තුල මොහු නිකන් නෙවෙයි කාලය ගත කරන්නේ. මග වියදමට ගෙනාපු කහවණු කිහිපය යොදවලා ව්‍යාපාරික කටයුතු කරනවා කාවේරි පටුනේ. මාසයක් ගෙවෙන තැන නෞකාවක් එනවා. මොහු නෞකාවෙන් ලංකාවට පැමිණෙනවා. එන්නේ ලක්ෂ ගණනක් කහවණු අතේ තියාගෙන. අටමස්ථානයේ වන්දනා කරලා අවසානයේ මහානායක හාමුදුරුවෝ හමු වෙලා සංදේශය දුන්නට පස්සේ සතුටටපත් වෙලා මහානායක හාමුදුරුවෝ මොහුව පැවිදි කරන්නට තීරණය කරනවා. දිනත් නියම කරගෙන පැවිදි කරන ස්ථානයේ වශයෙන් මහානායක හාමුදුරුවෝ තීරණය කරන්නේ කොහෙද? ලෝවා මහා ප්‍රාසාදස්ථානය.
මෙන්න මේ ලෝවා මහා ප්‍රාසාදයේ ළඟ විසාක උපාසක තෙමේ පැවිදි භාවයට පත්වෙනවා කියලා දැනගත්ත ලංකාව පුරා හිටපු සදහැවත් බෞද්ධ ජනතාව ලෝවා මහා ප්‍රාසාදයේ ළඟට නියමිත අවස්ථාව එකතු වෙනවා. පින්වතුනි, මොහුගේ පැවිදි භාවය බලන්නට දහස් ගණනක පිරිසක් ඇවිල්ලා හිටියා. විසාක උපාසක තෙමේ පැවිදි භාවයට පත්වෙන මොහොතේ පැමිණිලා හිටපු පිරිස දැකලා අදිෂ්ඨානයක් කරලා මගේ පැවිද්ද බලන්නට ආව මේ කිසිම කෙනෙක් හිස්සතින් නොයත්වා කියලා අදිෂ්ඨාන කරලා තමන් අර කාවේරි පටුනේදී ව්‍යාපාර කරලා හම්බ කරගත්ත ලක්ෂ ගණනක් කහවණු ලෝවා මහා ප්‍රාසාද මළුවේ අතුරනවා. පින්වතුනි, මොහු පැවිදි භාවයට පත් වෙලා අවුරුදු 5ක් අනුරාධපුරයේ පූජා නගරයේම වැඩ ඉඳලා එතෙන් පටන් ලංකාව පුරා තැනින් තැන මුන්වහන්සේ සදහම් චාරිකාවේ වැඩම කරනවා. කොහොමද? මෛත්‍රී භාවනාව, මෛත්‍රී ධර්මතාවය වර්ධනය කරමින් හැම වෙලාවෙම මෛත්‍රියම තමයි මුන්වහන්සේ වඩන්නේ. භාවනා කරන්නේ මෛත්‍රී භාවනාව. මුන්වහන්සේ අනුරාධපුරයෙන් යම් ප්‍රදේශයකට ගිහිල්ලා මාස 4ක් එහි වැඩ ඉන්නවා. එතනින් පස්සේ තවත් තැනකට යනවා. මෙහෙම තැනින් තැනට වැඩම කරලා අවසානයේ උන්වහන්සේ එක දවසක් සිතුල්පව්ව රජමහා විහාරයට වඩිනවා. සිතුල්පව්ව රජමහා විහාරයට වැඩලා මාස 4ක් එහි වැඩ ඉඳලා උන්වහන්සේ මාස 4ක් සම්පූර්ණ වෙන්නට දිනක් තිබියදී ඊට කලින් දවසේ රෑ කල්පනා කරනවා, හෙටට මම මෙහෙට ඇවිල්ලා මාස 4යි. මම හෙට මෙහෙන් පිටත් වෙලා යන්න ඕන. එහෙම කල්පනා කරලා පාත්‍ර සිවුරවාදිය සූදානම් කරලා රෑ හාමුදුරුවෝ නින්දට යනකොට එක පාරටම මහරෑ විසාක හාමුදුරුවන්ට ඇහෙනවා කුටිය ඉස්සරහින් කවුදෝ කෙනෙක් මහ හයියෙන් හඬා වැළපෙනවා. පස්සේ විසාක හාමුදුරුවෝ දොරටුව ඉවර කරලා එළියට ගිහිල්ලා බලනවා, පේන්නට මිදුලේ කවුරුත් නැහැ. තව ටිකකින් ඇහෙනවා මිදුල එහා පැත්තේ කෙළවරේ තියෙන මයිල ගස දෙසින් නැවතත් අඬන ශබ්දය ඇහෙනවා. හාමුදුරුවෝ ගහ ළඟට ගිහිල්ලා අහනවා, කවුද ඔතන? ඇයි හඬා වැළපෙන්නේ? පින්වතුනි, ඒ වෙලාවේ ආලෝක දහරාවක් විහිදුවමින් දේවතාවෙක් මතුවෙනවා. හාමුදුරුවෝ ඉදිරියේ පෙනී සිටින මෙන්න මේ දේවතාව කියනවා, ස්වාමීනි, මම මේ ප්‍රදේශයට අරක්ගත් පොළොවට අධිග්‍රහිත භූමට්ට දෙවිවරුන් අතර ප්‍රධාන දේවතාවක්. ස්වාමීනි, මම හඬා වැළපෙන්නේ ඔබ වහන්සේ හෙට මේ පන්සල අතෑරලා යනවා කියන්නේ ඇත්තද? හාමුදුරුවෝ පිළිතුරු දෙනවා, ඔව්. පස්සේ දේවතාවා කියන, අනේ ස්වාමීනි, ඒ පණිවිඩේ දැනගත්ත මොහොතේ පටන් මගේ හිතේ ලොකු දුකක් වේදනාවක්. ස්වාමීනි, ඔබ වහන්සේ මේ ප්‍රදේශයට ආපු දවසේ ඉඳලා මේ ප්‍රදේශයේ මිනිසුන් අතර විතරක් නෙවෙයි තිරිසන් සතුන් දේවතාවුන් තුල පවා ගුණධර්ම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්නට පටන් ගත්තා. මිනිසුන් අතර වෙනදා අඬ දබරවීම, ගහ බැන ගැනීම නිතර දෙවේල සිද්ධ වුණා. මිනිසුන් වෛර කරා. අඬ දබරවීම ක්‍රමක්‍රමයෙන් අඩු වුණා. මිනිසුන් අතර සමගිය ගොඩනැගිලා. ඒ විතරක් නෙවෙයි, අපේ දේවතාවුන් අතරත් වෙනදට වඩා සමගිය මැනවින් ගොඩනැගිලා තියෙනවා. තිරිසන් සතුන් තුල පවා මැනවින් ස්වාමීනි සමගිය ගොඩනැගිලා තියෙනවා. ඒකට හේතුව ඔබ වහන්සේ මෛත්‍රී භාවනාව වැඩිම කියලායි අපට දැනගන්නට ලැබුණේ. ඔබ වහන්සේ මේ ප්‍රදේශයේ වැඩ ඉන්න එක අපට වාසනාවක්. අනේ ස්වාමීනි, මෙහෙන් වඩින්නට එපා කොහෙවත්, මෙහිම වැඩ ඉන්න කියලා දේවතාව හඬා වැළපෙමින් හාමුදුරුවන්ට, විසාක හාමුදුරුවන්ට ආරාධනා කරනවා. විසාක හාමුදුරුවන්ට කරන්නට දෙයක් නැහැ. ආරාධනාව පිළි අරගෙන සිතුල්පව්ව රජමහා විහාරයේම වැඩ ඉන්නවා. මෛත්‍රී භාවනාවම වඩමින්. හාමුදුරුවෝ රහත් භාවයට පත්වෙන්නේ මෛත්‍රී භාවනාවම වර්ධනය කරලා. ඒ වගේම මුන්වහන්සේ පිරිනිවන් පාන තෙක් පින්වතුනි භූමට්ට දෙවිවරුන්ගේ රැකවරණ ආරක්ෂාව විතරක් නෙවෙයි, උපස්ථාන ලැබමින් තමයි මුන්වහන්සේ කාලය ගත කරලා තියෙන්නේ. පිරිනිවන් පානතෙක් දෙවිවරුන්ගේ රැකවරණ ලැබිලා තියෙනවා. එහෙමනම් මෙත්තානිසංස සූත්‍රයේ මිනිසුන් ප්‍රිය කරනවා, අමනුෂ්‍යයන් පවා ප්‍රිය කරනවා. ඒ වගේම දෙවිවරුන්ගේ ආරක්ෂාව රැකවරණ මෛත්‍රී වඩන පුද්ගලයාට ලැබෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. එමනම් ඒ බව මෙන්න මේ විසාක හාමුදුරුවන්ගේ කතාව තුළින් බොහොම ලස්සනට පැහැදිලි වෙනවා. එහෙමනම් වාසනාවන්ත
කාරුණික සැදැහැති පින්වතුනි ඔබත් නියම බෞද්ධයෙක් වශයෙන් අපේ බුදුරජාණන් වහන්සේ ආදර්ශයට අරගෙන උන්වහන්සේගේ ධර්මය මඟ පෙන්වීම කරගෙන වෛරය ඔබේ ජීවිත ගමන තුලින් දුරු කරන්න මෛත්‍රී ගුණ ධර්මය ඔබේ ජීවිත ගමනට එකතු කරගන්න වෛර කරන මිනිසුන් අතර අපි අවෛරීව ජීවත් වෙමු එවිට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අනුව වෛර කරන මිනිසුන් අතර අවෛරීව ජීවත්වන අපට සතුටින් සැනසෙල්ලේ සැපවත්ව අපේ ජීවිත ගමන ගත කරන්නට නියත වශයෙන්ම හැකියාව සත්‍ය මාර්ගයේ සැලසෙනවා. ඒ සඳහා ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ධර්මය ආලෝකයක් ආශිර්වාදයක්ම වේවායි කියලා මෙත් සිතින් යුක්තව ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. මේ උතුම් පොසොන් පුන් පොහොයේ දින අද දිනේදීත් පින් කැමති ඔබ සියල්ල ධම්මමා වරුසාවෙන් නිවාසනසාලුයේ සමස්ත ලංකා හෙළවිජය තරුණ සංවිධානයේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ